මෙන්න මේකේ තියෙනවා පද 100ක්. මේ මෙතනත් පද තියෙනවා කියලා තියෙන්නේ 1 2 3 4 ඔහොම ගිහිල්ලා 99 100 මේ හැම පදයක්ම එකතු කරගන්න ඕනේ. මම අර කලින් දැම්මේ ඔලිම්පියාඩ් ගානක් මේ හොරකාසි තියෙන්නේ මොකේද කියලා. අන්න ඒකට එකතු කරන්න ලේසි ක්‍රමයක් තමයි මෙන්න මේක. ඒක නම් 10ක් තිබ්බ ඒක එකතු කරන්න තිබ්බ. නමුත් මේ වගේ එකක් ගත්තාම සෑහෙන්න තියෙනවානේ. එතකොට මේක ඔයාලට එකතු කරන්න නම් ඉස්කෝලේ කියලා දෙන ක්‍රමයක් තියෙනවා මොකද්ද? SN සමානයි n බෙදීම දෙවාරයක් a දන l. ඔව් 10 වසරෙන් වගේ කියලා දෙනවා. නමුත් අද මං ගෙනාවා ඊට වඩා වෙනස් ක්‍රමයක්. මේකෙනුත් එකතු කිරීම කරන්න පුළුවන්. මේක මම පොඩි වෙනම විදිහකට තමයි කියලා දෙන්නේ. ලොකු දෙයක්වත් නැහැ. ඉතින් පොඩි ලොජිකල් ක්‍රමයක්. දැන් s කියන්නේ මෙන්න මේකනේ 1 2 1 දන 2 දන 3 දන 4 දන 5 දන 6 දන කොහොම තිබ්බට 98 දන 99 දන 100. ඔය s නේ. ඒ කියන්නේ මේ ටිකේ එකතුව. දැන් මට ඔක තවත් ක්‍රමයකට ලියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම. කොහොමද? ඔය ස්ම තමා මෙන්න මේක අනිත් පැත්තට ලිව්වොත් එන එක. මොකද්ද? 100 දන 99 දන නේ ඊට පස්සේ 98 දන එහෙම යනවා. මම ඒකට 33ක් තියා ගන්නවා. පේනවත් දන්නේ නැහැ 33. 30 තියෙන්න ඕන. දන මේකත් ලියනවා අනිත් පැත්තටම 3 දන 2 දන 1. මොකද්ද මම ඒ කරේ? මම ඒ කරේ මේක තමයි s කියන්නේ. ඒකේ පද ටික පොඩ්ඩක් පෙරළුව එක කරේ. 100 දන 99 දන 98 දන එහෙම ඇවිල්ලා අවසානයේ 3 දන 2 දන 1. පද 100ක වැඩක් නෙමෙයි මේක අපිට තියෙන්නේ. මම අවසානයේ SN සූත්‍රය පාවිච්චි කරන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ මම කරන්නේ මේකට මම එක සමීකරණය කියනවා. මේකට මම දෙක සමීකරණය කියලා මම මේ දෙකට අංක දාගන්නවා. මේක පළවෙනි සමීකරණය. මේක දෙවෙනි සමීකරණය. දැන් මම කරන්නේ ওই සමීකරණ දෙක එකතු කරනවා. ඇයි මට පේනවා පොඩි දෙයක් නේ. 100යි එකතු වුනහම 100යි 1යි එකතු වුනහම 101යි. 99යි 2යි එකතු වුනහම 101යි. මෙතන 98යි 3යි එකතු වුනහම කීයද? ඒත් 101යි. ඊට පස්සේ 97යි 4යි එකතු වුනහම ඒත් 101යි. මාර්ගයේස් එකනේ 101 වම එන්නේ. මෙතන 1යි අවසාන පදේ 100 එකතු වුනහම 101යි. නේ? අම්මට සිරි. 101 වම ගොඩක් තියෙනවානේ. right. මම කරන්නේ 1යි 2යි එකතු කරනවා කියලා දාන එක. 1 දාන 2. එතකොට මේ පැත්තෙන් එනවා s දාන s කියන්නේ 2යි s සමාන වෙනවා. මේ පැත්තෙන් එන ටිකට මෙතන 100යි 1යි 101 දාන ආයෙත් 101ක් එන්නේ. අය 99යි 2යි 101යි ආයෙත් 101ක් එනවා. කොහොම එනවනේ? ඔහොම අවසානයේ ආයෙත් 101ක්මයි එන්නේ. අයියේ 1යි 100යි එකතු කරොත් ඒත් 101යිනේ. ඔහොම 101 ඒවා ගොඩක් එනවා. විශේෂත්වය තමයි මෙතන කීයක් තියෙනවද 101 ඒවා? පද 100යි තිබ්බේ. පද 100යිනේ තිබ්බේ. එතකොට මේකේ පද 100යි මේකේ පද 100යි පද 200ක් එනවා මේ පැත්තට එකතු කරන්න යද්දි. නමුත් මම මෙතන එකේ පද දෙකක් එකතු කරනවානේ. ඒ කියන්නේ මෙතන පද 100ක් තමයි තියෙන්නේ. පද 100ක් තියෙනවා කීය ගානද? 101 ගාන. 101ක් පොදුවට ගත්තොත් 1 දන 1 දන 1 දන කියලා එනවා නේ 100ට යනවා. එතකොට මෙතන පද 100ක් තියෙනවා 100 101ක් තියෙනවා 101ව 100ක් තියෙනවා. එතකොට 2s සමාන වෙනවා 101ව 100ක් නේද? right. ඕන කෙනෙක් දන්නවා ඉතින් 100ෙන් ගුණ කරනවා කියන්නේ ඒ සංඛ්‍යාව අවසානයේ බිංදු දෙකක් දාන එකනේ. 2s සමානයි 101යි බිංදු 2යි. ඒ කියන්නේ s කියන්නේ ඔන්න ඕක දෙකෙන් බෙදුවාම එන ගාන. දෙකට දෙක කැපිලා s එනවා. මේක දෙකෙන් බෙදුවොත් එන්නේ 5050නේ. නේ? 10000 දෙකෙන් බෙදුවොත් 5000යි 100න් දෙකෙන් බෙදුවොත් 50යි 5050යි කියලා එනවා. අපිට 10 වසරෙන් වගේ කියලා දෙන ක්‍රමය තමයි SN සූත්‍රය භාවිතා කිරීම. දැන් මම කියලා දෙන්නම් ඒක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. SN සූත්‍රය කොහොමද දෙන්නේ? SN සමානයි n බෙදීම දෙවාරයක් a ධන l. මේකෙන් ඉතින් හරිම සරලව ගන්න පුළුවන්. මම කිව්වේ මේක ඉතින් පොඩ්ඩක් ඉගෙන ගන්න. s n කියන්නේ පද ගණන. පද මෙතන තියෙනවා නේද 100ක්. ඇයි 1 ඉඳන් 100ට යනකම් දෙනවනේ පද 100ක් තියෙනවා. n කියන්නේ පද ගණන. 100 බෙදීම
දෙවාරයක්. A කියන්නේ පළවෙනි පදේ 1යි. L කියන්නේ අවසාන පදේ 101යි. මේ 100යි. 100නේ. ඒ කියන්නේ 100 එකතුව සමානයි 100 දෙකෙන් බෙදලා ගුණ කරන්න ඕනේ මෙතන. මෙතන දෙන 101ක්. එතකොට අවසාන වශයෙන් S කියලා කියන්නේ 100 එකතුව කියලා කියන්නේ මෙන්න මේක ගුණ කරොත් වෙනවා මෙන්න මේක බෙදීම 2 කියලා. ආයෙත් ඉතින් අරගම තමයි කීයද? 5050යි. පැහැදිලිද වැඩි? SN සූත්‍රය හැමෝම දන්න කතාවනේ. මම කරේ එක මෙන්න මේ විදිහට කොහොමද ඒ වගේ එකක් විසඳන්නේ කියලා දෙන එක.